Hello, welcome to Lanka Cricket.lk. කාලෙකින් පස්සේ අපි හම්බ වෙන්නේ අවිෂ්ක ගුණවර්ධන මේ අපි ඉස්සෙල්ලා කතා කරේ මාසයක් විතර උඩදී කතා කරේ මේ ශ්‍රී ලංකා ටීම් එකේ ප්‍රෙපරේෂන් එක ගැන. දැන් ප්‍රිපෙයාර් වෙලා ඉන්නේ මැච් එක ගන්න ඔන්න මෙන්න. ප්‍රෙපරේෂන් හොඳම එක උනේ සිම්බාබ්වෙටත් පරාජය වුණා, නිව්සීලන්තටත් පරාජය වුණා 4-2 ස්කෝර් ලයින් එකත් එක්ක. මා ප්‍රෙපරේෂන් එක නේ රාජ්. ඒක තමයි මම කියන්නේ මේ අපි කොයි වෙලෙත් කතා කරලා හිටියා අපි කොතනද ප්‍රිපෙයාර් වුණේ කියලා. මම හිතන්නේ නිව්සීලන්ත ටුවර් එක අපි සෙල්ලම් කරනකොට ශානක අපි වර්ල්ඩ් කප් එකේ මොකද්ද කරන්න කියන එක දැනගෙන තියෙන තිබුණා. නමුත් අපි නිව්සීලන්ත ටුවර් එකේ ගොඩක් වෙලාට කරන එක්ස්පෙරිමන්ට් කරන එක. මම හිතන්නේ ප්‍රෙපරේෂන් කියලා දෙයක් තිබුණේම නැහැ. තවමත් මම හිතන්නේ අදට අන්තිම ප්‍රැක්ටිස් මැචස් දෙක ගහනකොටත් අපි තාම එක්ස්පෙරිමන්ට් කරන්නේ. අපි තාම මම හිතන්නේ නැහැ සෙටල් වෙලා තියෙනවා කියලා. 11 එකකට හරි 12කට හරි ප්ලේයර්ස්ලා. ඉතින් මැචස් 19ක් තිබ්බා අවිෂ්ක. ඉන්දියාවේ 5යි, එංගලන්ත 7යි, දැන් 7යි, තව මැච් දෙකකුයි. ඉතින් ඇත්තටම මැච් 21ක් තිබ්බා. අපි එදා අර මාසයක් උඩදී කතා කරා වගේම තාම දන්නේ නැහැ සෙනසුරාදා ගහන්නේ කවුද කියලා. ඔය ඒක මම හිතන්නේ අපි මාස 3කට කලින් හිටිය තැන තමයි තාමත් තියෙන්නේ. හැබැයි අනිත් ටීම්ස් අරගෙන බැලුවම අපි මොකුත් ඕනේ අපි ඉංග්ලන්ඩ් මෙහෙ සෙල්ලම් කරපු සීරීස් එක ගත්තා නම් ඉංග්ලන්ඩ් මෙච්චර අපි කැරකෙන මේ ස්පිනර්ස්ලා ස්පින් විකට් දීලා ඒගොල්ලන්ගේ සෙල්ලම් කරේ පාර්ට් ටයිම් ස්පිනර්ස්ලා දෙන්නේ. අපි ස්පිනර්ස්ලා සමහරවල් එක මං හිතන්නේ එක මැච් එක 4 දෙනෙක් දාගෙන සෙල්ලම් කරා. ස්පෙෂලිස්ට්ලා 3 දෙනෙක් ගැස්. ඔව්. ඉතින් මම හිතන්නේ ඉංග්ලන්ඩ් එවලේ කරේ ඒගොල්ලන්ට يعني බලා ගන්න උවමනා වුණා ඒගොල්ලන්ගේ හාෆ් ස්පිනර්ස්ලා දෙන්නගෙන් මොකද්ද කරගන්න පුළුවන් කියලා වර්ල්ඩ් කප් එකට. අපි ලංකාවේ ගහනකොට ස්පිනර්ස්ලා 4 දෙනෙක් දාගෙන ගහලා හොඳටම දන්නවා ඒ විකට්ස් වල ස්පිනර්ස් වැඩිම වුණොත් දෙන්නයි නැත්නම් එක්කෙනෙකුයි හාෆ් ස්පිනර් කෙනෙකුයි ගහයි. ඒ තියෙනකොට ස්පිනර්ස්ලා 4 දෙනෙක් ගහයි. ඒක මේකයි මම හිතන්නේ වෙනස දකින්න ඒකයි දැන් අනිත් ටීම්ස් ඔක්කොම පීක් වෙලා ටෝර්නමන්ට් එක ලඟ වෙනකොට අපි තාම හොයනවා මොකද්ද ගහන කොම්බිනේෂන් එක. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ෆයිනල් එකයි ක්වාටර් ෆයිනල් එක ගාවට ආවහම එන පීක් වෙයි කියලා තමයි ඔක්කොමලා බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඩුලිප් මෙන්ඩිස් කියලා තිබ්බා අද අවිෂ්ක සර්ප්‍රයිස් එලිමන්ට් එක තමයි වැදගත් වෙන්නේ කියලා. අපි දින්නොත් මාර සර්ප්‍රයිස් එකක් නේද අපිට? ඔව් මම හිතන්නේ ඒ කියන්නේ මම හිතන්නේ කවුරුත් අපි ෆේවරිට්ස්ලා කියලා අඩු ගානේ මේ පාර අන්ඩර්ඩොග්ස් කියලාවත් හිතනවා කියලා. of course as Sri Lankans we all want to you know අපි ඔක්කොම ඕනේ ශ්‍රී ලංකාව දිනන්න. නමුත් කොතනකවත් මේ වර්ල්ඩ් කප් එකේ ශ්‍රී ලංකාවේ නම සඳහන් වෙන්නේ නැහැ. ගොඩක් දුරට යන මේ වර්ල්ඩ් කප් එක. හැබැයි ඊට කලින් තිබුණ හැම වර්ල්ඩ් කප් එකේම හැමෝම කතා කළා කොයි වෙලෙත් ශ්‍රී ලංකන්ස්ලා ෆේවරිට්ස්ලා නෙවෙයි වුණා. That has always done well in World Cups and you know there's a team to watch for here. එහෙමවත් කවුරුත් මම ඇහිලා නැහැ මේ වර්ල්ඩ් කප් එක ගැන කියනවා. A lot of people were quite disappointed in the loss to Zimbabwe. But Avishka, when you take that loss, ඒක එච්චර දුක් වෙන්න කරුණක් නෙමෙයි නේද? ඔව් මම හිතන්නේ මැච් එකේ රිසල්ට් එක නෙවෙයි ප්‍රශ්නේ. මැච් එකේ රිසල්ට් එක ප්‍රශ්න නැහැ. ප්‍රැක්ටිස් මැච් එක කියන්නේ you experiment you know players to get දේශගුණයට පුරුදු වෙන්න, විකට්ස් වලට පුරුදු වෙන්න ඒවට කරන දෙයක්. එතකොට ප්‍රැක්ටිස් මැච් එක සාමාන්‍යයෙන් සෙල්ලම් කරන ඉන්ටෙන්සිටි එකත් වෙන මැච් එකකට වඩා අඩුයි. නමුත් සිම්බාබ්වේ වගේ ටීම් එකක් එක්ක 280ක් වගේ රන්ස් ගාලා ඕවර්ස් පාක් විතර වෙන්නේද්දි විකට් 3කින් අපිට ගන්නවා කියන්නේ එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි ගඟට ඉනි සෑහෙන්න ප්‍රබල තියෙන. නමුත් ගේම් එක ගහන්න ඕනේ සැටර්ඩේ. හැග්ලි ක්‍රයිස්ට්චර්ච් වර්ල්ඩ් කප් ඕපන් එකේ ගහන්න 11 කවුද? මම හිතන්නේ මෙහෙමයි ලොකු choice එකක් නෑ ශානක අපිට. මම හිතන්නේ දැන් ටීම් එක ඔළුව හදාගෙන ඉවරයි තිරි ඕපන් කරා. ඉතින් එහෙම වුණොත් දැන් අපි දැක්ක දිමුත් රන්ස් ගහලා තියෙනවා සිම්බාබ්වෙත් එක්ක. චන්දිමාල් කියනම කොහෙවත් කියවෙන්නේ නැහැ. So අපි බැට්ස්මන්ලා 6 දෙනෙක් ගහනවා නම් ඔය 6 දෙනා ඇතුලේ අනිවාර්යෙන් දිමුත් ගහන්න වෙනවා. මොකද චන්දිමාල් කියනම කියවෙන්නේවත් නැහැ. So තිරි ඕපන් කළා. then සංගමයිල එන්ජි and then තිරි. ඕක තමයි බැට්ස්මන්ලා 6 දෙනා ගහන්න වෙන්නේ. ඉතින් either you play 7 batsmen and 4 bowlers, or you play 6 batsmen, 1 fast bowling all-rounder, and your 4 bowlers. So, etana decide karanna one, are we going with 1 spinner, 3 specialized fast bowlers, or we are going with 2 specialized fast bowlers
and 2 spinners with 2 fast bowling all rounders. You have always maintained that you will play 2 spinners. You still do that? මේමයි මම කියන්නේ මේක මගේ ඔපිනියන් එක ඇවිල්ලා අපි අපිට ඉන්න bowling options ටික අරන් බැලුවොත් apart from Lasith, right? Apart from Lasith, කුලේ අපි දන්නවා experience තියෙනවා කියලා, but has not been bowling well. එයා දැන් වයස 32ක් 33ක් විතර වෙනවා. fast bowler කෙනෙක් අනිත් එක දැන් කුලේගේ එන්න pace අඩු වෙනවා. කුලේ depend වෙන්නේ ගොඩක් වෙලාවට bowling movement එකෙන්. ඉතින් movement එකයි pace උයි අඩු වෙනවා කියන්නේ that means down the hill, right? So අපේ fast bowling options ගත්තම අපිට ඉන්නේ Lasith, කුලේ, new boy, Dushmantha Chameera, who has no experience, and then Suranga Lakmal, right? Otaning Kule and Suranga Lakmal, dennama good new ball bowlers, but death bowling, I don't know. මම හිතන්නේ කුලේ සුරංගයි ඩෙත් බෝලින් වල කොච්චර හොඳ වේද කියලා කියන්න දන්නේ. මොකද කුලේ කවදාකවත් අපිට ඩෙත් බෝලින් කරලා නැහැ. right? ඉතින් ඔය ෆාස්ට් බෝලර්ල හතරයි අනිත් ඔප්ෂන් එක තියෙන්නේ ස්පින් දෙකයි. ඉතින් ඔය බෝලර්ස්ලා 6 දෙනා ගත්තම ශානක ඔයා හිතන්නේ වැඩිම එක්ස්පීරියන්ස් තියෙන බෝලර්ස් තුන් දෙනා කවුද? මාලේ, සචිත්‍ර, රංග. ඉතින් ඒ තුන් දෙනා නම් අපිට ඉන්නේ හොඳටම එක්ස්පීරියන්ස් තියෙන බෝලර්ස් තුන් දෙනා. මම නම් කියන්නේ අපි හොඳම බෝලර්ස් තුන් දෙනා ගන්න ඕනේ. whether regardless if it's a fast bowler or a spinner. Rather than just playing someone for the sake of playing. Dushmantha Chameera එක one day එකයි තමයි ගහලා තියෙන්නේ. And playing for a World Cup එකක් ගහනවා කියන්නේ ශානක you get extra pressure. That's ඒක අපිටත් තේරලා තියෙනවා ගහනකොට. There's added pressure. So someone who has played only one game, I don't know how he'll handle World Cup pressure. He might come good because he's quite new to international cricket. දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියලා අනිත් කට්ටිය දැකලා නැහැ. So yeah, සෙල්ලම් කරොත් සමහර විට ඒක හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. So would you pick him? All depends on how well Mali is. මම දන්න විදියට මට ආරංචි විදියට he still has pain because I spoke to Russell a couple of days ago. Russell කියන්නේ he still has pain. So that ඒ කියන්නේ he is not 100%. So he's not 100%. Sri Lanka team is not 100%, but they still have to play the World Cup opener against New Zealand. New Zealand have been doing really well. Avishka, one of the outside favourites for the World Cup. මේ ගේම් එක ගැන මොකක්ද හිතන්නේ? අපි ආයෙත් අර සීරීස් එකම පෙරදිනවා වගේ මේකත් පෙරදෙයිද නැත්නම් මොකක් හරි කරන්න පුළුවන් වෙයි? ඔය මේක ශානක ක්‍රිකට් කියන්නේ මෙහෙමයි. on that day and මම හිතන්නේ මෙහෙමයි. ලංකාවේ ඉන්නවා ලංකා ටීම් එකේ ඉන්නවා මැච් විනර්ස්ලා නිව්සීලන්ත ටීම් එකට වඩා. නිව්සීලන්ත ටීම් එක ගත්තොත් ලොකු නම් නැහැ. Ross Taylor, captain Brendan McCullum. ඒ දෙතුන් දෙනා ඇරෙන්න ලොකු නම් නැහැ. But as a unit they are very good. As a unit they are very good. They are very good on the field. ඒ වගේ ගොඩක් plus points තියෙන as a team. But ශ්‍රී ලංකා ටීම් එකක් තමයි අපේ ලොකු තුන් දෙනා ඉන්නවා. ඔය තුන් දෙනාගෙන් ඕන කෙනෙක්ට දවස් මැච් එකක් දිනවන්න පුළුවන්. Lasith, although he is half fit, මැච් එකක් දිනවන්න පුළුවන්. සචිත්‍රට රංගනට උනත් සමහරවල් මැච් එකක් දිනවන්න. ඒ වගේ තින් අත ඇන්ජිලා මැච් එකක් දිනවන්න පුළුවන්. So ඔය වගේ ගත්තාම අපේ මැච් විනර්ස්ලා වැඩි. So on that particular day, කවුරු හරි අපේ හොඳ මැච් විනර්ස් දෙන්නේ ක්ලික් කරොත් it could be anybody's game. But for the moment, අපි අරන් බැලුවොත් consistency අතින්, home advantage එක අතින්, එතකොට අපි ඔළුවේ මානසිකත්වය අරන් බැලුවම confidence අතින් ගත්තම I can say you would agree that New Zealand is a little ahead of Sri Lanka. Definitely the favourites. The Sri Lanka team is going to watch the Canterbury Crusaders in the first match of the Rugby Super 15s tomorrow. ඒක බලනවත් මොකක් හරි motivation එකක් ගන්න පුළුවන් නම් හොඳයි. Hagley Oval, first match, New Zealand. We'll see what happens. Avishka and I will be back looking at the other matches as well, and we'll be back with the review of Sri Lanka's first game on LankaCricket.lk.